ඔයාට ළමයි දෙන්නෙක් ඉන්නවා කියන රිස්ක් එක ඇයිවා මේ විදිහට ගන්න ඉපස්සේ? ජීවිතේ කොයි වෙලාවරි ඇත්ත පිළිගන්න එපා. ඇත්තටම මේ ළමයි දෙන්නෙක් නෙමෙයි ළමයි තුන් දෙනෙක් ඉන්නවා කියලා මං හිතාගෙන ඉන්නේ. නෑ මචං අපි ගෙදර අවිල්ලා තිනවා දෙන්නයි ඉන්නේ. ප්‍රොමිස්. ෂුවර්. මං සංකලයි ගෙදර ගිහින් තියනවා ළමයි දෙන්නෙක් ඉන්නවා. මම දන්නේ. यूं तो है तू नन्हा सा है मगर गुरु सबका और किसी शरारत से दिल जिगर में हूँ सबका कहना तुम्हें यूं तो हजार कोई मगर तुझका सहा अकेले हम अकेले तुम जो हम तुम संग है तो पर क्या गम तू मेरा दिल तू मेरी जान Oh, I love you, Daddy. तू मासूम तू शैतान But you love me, Daddy. तू मेरा दिल, तू मेरी जान. Oh, I love you, Daddy. तू मासूम तू शैतान But you love me, Daddy. मान लो कल जाए सारी दुनिया हम सफर नहीं देगी कौन है फिर इस मंजिल का हम सफर Love you, Daddy. आज लगे कितना हंसी अपना समा अपना जा अकेले हम अकेले तुम जो हम तुम संग है तू मेरे क्या गम तू मेरा दिल तू मेरी जान Oh I love you Daddy मासूम तू शैतान But you love me, Daddy. But you love me, Daddy. But you love me, Daddy. එක කොල්ලෙක් මෙතන සින්දු කිව්වා. අනිත් කොල්ලව තියාගෙන කෙල්ල අතන ඉන්නවා. ඉතින් ජීවිතේ කියන එක තමයි ඉතින් මම හිතන්නේ අපිට ඕනේ ආදරේ. මම කියන්නේ ආදරයට අපි එතන දෙන්න ඕනේ මේ ප්‍රසිද්ධිය කතා කරන්න ඕනේ නේ. thank you. Thank you very much. මම විතරක් නෙවෙයි මම ඩිල්ෂාන්ගේ ෆැමිලි එකත් ඇත්තටම මතක් කරනවා. අපි පහුගිය මාසයක් තිස්සේ සංගීත කොන්සර්ට් එකත් එක්ක ඔස්ට්‍රේලියා නිව්සීලන්ත ගොඩක් කල් වගේ අපි යනවා. ඉතින් මම කියන්නේ ඒකට thank you very much. එහෙම අපි මොකද ඒ සැනසීම අපිට තියෙන්නේ ඒ සපෝට් එක හම්බෙන්න නිසා. Thank you very much. ඊයසේ මම බදලා කියලා මිනිහා කිව්වා. ඒක මෙතෙන්ට අවශ්‍ය කාරණාවක් නෙමෙයි. කමක් නැහැ. මිත්‍රත්වය කියන්නේ මේක තමයි. එකටයි. අපිට යමක් නැති වෙනවා නම් එකට නැති වෙන්න ඕන.